මොකද අපි සබල නමුවේ කැරියෝ. යකෝ පිස්සුද බං ඌ හිතානේ උඹට සීනියන් මාරු කියලා. අපේ එල්ලට තියන්න නම් බැරි වුණා. හායි කොහොමද ඔන්න අදත් මම අලුත් වීඩියෝ ගොඩක් අරගෙන තමයි ආවේ. අපි එහෙනම් බලලෙමු වැඩි කතා වැඩක්ම නෑනේ. අපි එහෙනම් මිස් වර්ල්ඩ් වලින්ම ස්ටාර්ට් කරමු. අපේ එල්ලට තියන්න නම් බැරි වුණා. ඒත් ඉතින් එයා දිනලා ඉවරයි දැනටමත් අපි ආගේ වීඩියෝස් ටිකක් බලමු. Sri Lanka. ශ්‍රී ලංකා මදාරා මල් අතර සැඟවූ ප්‍රේමාලක මණ්ඩපේ නියන තුරු සොඳුරු තමරතිගෙන නුඹ තමා මන්දෝදරී කාරණා මං කියන්නම් ලස්සනයි. ඇඳුම ගැන දුකයි යන්නේ. මම මහ ලොකු ඇඳුම් ගැන දන්න මිනිස්සෙක් නෙවෙයි. හැබැයි ඉතින් තැනකට ගලපලා අඳින්න නම් මම දන්නවා. මෙච්චර ලොකු පැජන්ට් එකකට යාට ඇඳුම් ඩිසයින් කරන විදිය නම් ඇත්තටම මදි. අර ඇඳුම මදි කියලා කියන්නේ මං කියන කතාවට මට දැන් බනින්න එපා. මම මගේ මතේ තමයි කියන්නේ. අනිත් පැත්තට එක බලද්දි අපේ කියලා ගොඩාක් ලස්සනයි. ඒ වුණාට අනිත් පැත්තට එක බලද්දි අපේ කියලා ඇඳුම් ටික චුට්ටක් මදි. ඇත්තටම දුකයිනේ. වෙච්ච දේ මං හිතුවේ දිනයි කියලා ඒ වුණාට. හැමදාම පරාද වෙන්නේ නැහැ. හැමදාම දිනන්නෙත් නැහැ. සහභාගීත්වය තමයි වැදගත්. එයා දිනලා ඉවරයි අපේ හදවත. අපි බලමු තායිලන්ත වල දිනපු කෙනා. ඒ ඇඳුම සමාධියකින්ම ලස්සන. අපේ කෙනා අපිට ලොකුයි. කවුරු දින්නත්. ඒ බැලුවා අපි දිනපු කෙනාගේ රෑම්ප් එකනේ අපි දැන් අනිත් මන් දන්නේ නැහැ කොහමද දිනපු කෙනාගේ ඇවිදීමනේ අපි දැන් බැලුවේ. ඒ නිසා අපි දැන් බලමු එයාගේ ජයග්‍රාහී මොහොත. මේ දවස් ටිකේ මේ ගැන කතාව ඉතින් ඒ නිසා අපි ඒක බලන්න පටන් ගමු. Now we get to know who our new Miss World will be. It is over to you, Mrs. Julie Molly. Well, Miss World 2025 is මං ගෑන්ති කෙනෙක්. Thailand. මට සතුටුයි. ඇත්තටම ලස්සනයි යා. ඒ දුක අපේ අනුදි තමයි දිනන්න ඕනේ. Okay. ඒකද? අද කාලේ කෙල්ලන්ට තියෙන රුදාවනි. Nice. මගුලක් පෙන්වන්න දඟලනවද මත්? ලව් යෙදෙන්න මාතුනා වෙන්නට වල. කමෙන්ට් එකක් බලමු අපි. ලව් කරන්න ගිහින් ගෙදරින් ස්ථාන මාරුවකුත් හම්බුණා යකෝ. අරු දුවන්නේ කුඹුර හාගෙර. මගේම කුඩේ අරන් කුඩේ කැරණකක් ගැහුවා. දුක තියන්නේ වයස 20ක් විතර. අම්මලාටත් පොඩි ළමයි තමයි යකෝ. ඒ කාලේ හොයාගත්තේව කඩලා දාලා දැන් කොල්ලෙක් වම් බැඳපන් කියලා බරිනවා. පුදුම රටක් අප්පා. ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඕකනේ. ඔව් ඉතින් ලංකාවේ බලන්න එකෙකුට එකෙක් ඉහලින් ඉන්නවාද කියලානේ. කොල්ල දුප්පත් නම් කෙල්ලගේ පැත්තෙන් කැමතියි. කෙල්ල දුප්පත් නම් කොල්ලගේ පැත්තෙන් විරුද්ධයි. ඕකනේ ඇත්ත. ඒකනේ ඇත්ත. මම බෙතේ ඉරි දුන්නේ. අම්මා දවසෙත් කෙදුනේ. කැරක්ටර් වගේ කෑල්ල. මට හරි ආඩම්බරයි ලංකාවේ කොල්ල කෙල්ල රටේ නම ඉහළටම අරන් යනවට. දැක්කද අර මේ ළඟදී අර ජැප්න කොල්ල ටිකක් ඉන්දියාවේ වැඩ දානවා. ඒකේ චුට්ටක් පෙන්නන්න නැත්නම් කොපිරයිට් එකක් දන්නේ නැහැ. සිරිචා සිල්ලර ගල ගල දැන් අඩිචා කංගඩ ගන ගන අව මොරචා කුඩ යන ගුර කල්ලි ගන ගා කඳ කියන විලා සුපිරි සින්දුවා උන් නියමට කියන මම ආස වයිබ්යක් එක.
කලින් අවුරුදු ක්‍රීඩා ගැන දෑවනේ. ඒ වුණාට මට එක ක්‍රීඩාවක් මිස් වෙලා. මේක තමයි සුපරිම එක. ජිම් එකක් විසින් නිර්මාණය කරපු අවුරුදු උත්සවයක් වෙන්න ඕනේ. අවුරුදු ක්‍රීඩා කියන්නේ මොකක් ක්‍රීඩා ඇඟ අඩු කරගන්න ඒව එහෙනකොටත් මට කම්මැලි ගමක් ඇඟට එනවානේ. ඇත්තම උඹලට තේමද? මොකද බලන් ඉන්නේ? එහෙමද කියලා හුවම. කතාවක්ද දැන්ද? ගෙදර වැඩත් කරනවා, ළමයින්ගේ වැඩත් කරනවා, ජොබ් එකකුත් කරනවා, උදව් කරන්න කෙනෙක් නැහැ කියලා නාහින් අනන්නේ නැහැ. වීර කාන්තාවක් මන්නම් කසාදත් දෙන්න ගෙදරත් වැඩ කරන්න ළමයින්ගේ වැඩ කරන්න තාම ළමයි නෑ ජොබ් එකකුත් කරනවා නෑ කරන්නේ උදව් කරන්නේ නැහැ කියලා අනනවා. ගාවේ කම්බුරු කාලෙකට අඬනවා. खत्म කවදාවත් නොඅඬින්න. හැම එකටම නාහින් අඬනවා. නැත්නම් මගේ අනන්‍යතාවයට කැළල සිද්ධ වෙනවා. क्या सीन है? Facebook නැති කාලේ මිනිස්සු අවධානය ගන්න මොනවද කළේ? ඉස්කෝලේ කාලේ රැසීමේ කලන්ත දැම්මා. මටත් හිටියේ එහෙම යාළුවෙක් කරද උඹ කලන්තේ දාපන් නෑ නෑ ඒක කියනකොට ඒක කියන මම කලන්තේ දානවා උඹ එක්ක බලයි. ඊ දවස්වල උඹ මේක වෙලා ඇති හරිද? ප්‍රිපේට් එකේ ඉන්න අය කවුරු හරි කලන්තේ දානවා පට්ට කැවතියා ටග්ගල දුවල යන්නේ. එතකොට වර ඒ ළමයා උස්සගෙන පන්තියකට යන්න පුළුවන් ගිහිල්ලා. ඉතින් ඌට මොනවාරි මොනවද ඕනේ ලෙඩ මොනවද ඒ ටික අහලා වතුර ටිකක් පොඩ්ඩ පෙරඩෝල් වලද ඒව හලි කරලා ටීචර් කෙනෙක් කෙනෙක් ඌට ඕන දෙයක් කරගෙන මම දැන් බෞතරයක් ඉස්සරහා කරලු ගොඩක් කැමති කවුරු කලන්තේ දානවා රැසීමේ. අපි මේ කමෙන්ට්ස් ටිකක් බලමු. ක්‍රෂ් එක හිටපු පන්ති ගාවෙන් නිතර වොස් රූම් ගියා. යකෝ පිස්සුද බං ඌ හිතානේ උඹට සීනියම් මාරෝ කියලා. ඔන්න මේ කීවරකට ගාලි. කොරේ. එක්සෑම්, ස්පෝර්ට්, මියුසික් තුනේම නම්බර් 1 පොර වුණා. ඊට පස්සේ අනු තුන් කොර වුණා. අයියා නම්බර් 1 කියලා. පුස්තකාලේ පොත් කාපු මීයා එළවන් පන්ති කාමරේ තිබ්බ හෝල් එක දිගේ ඉඳලා කරක් දීවා. ඔහ හිටු කියලා. ඉස්කෝලේ එන ආතල්ලු ඉඳි මොන වුණත් ආයි යන්නත් බෑ ඒවන පට්ට ආතල් කාලේ. ඒ දවස්වල ඉස්කෝලේ යන්න බෑ. දැන් ඉස්කෝලේට යන්න බෑ. ඒ ආතල් එක ආයි ගන්න බෑ. දුක දැම්ම නේද මහසයුර දූෂණය වෙන්න රටමඟල් වල ටික මහසයුරට මූට රට දාපියා හොයාගෙන ශෝකය නිසා දුක හටගනි දුක නිසා ශෝකය හදිසියේදී විකුණලා කීයක් හරි හොයාගන්න තිබුණු වකුගඩු දෙකත් hinaලා ඇමරිලා කියලා දැනගත්තා. කැලේ බල්ලෝ ගනින් පැත්තකට වීඩියෝ කරපිය රෙකෝඩ් කරපිය ඔක්ටිගේ පුතා. Hello guys. Ayo mutu. තව ඩිංගි පිටරේ නැති වෙනවනේ. मेरे ख्वाबों में जो आए आके मुझे छेड़छाड़ වතු වල ටික දෙල්ලන් ඉන්නේ. අන්න පැෂන්. උඹලා මට මනින්න ගනින් මම මේ පැෂන් ගැන කතා කරන්නේ. ඒ ඇඳුමත් නරකම නේ. දකුණ ලොකුත් නෑ බස්නාහිත ලොකුත් නෑ මොකද අපි සබර ගමුවේ කැදියෝ. උගේ නවරු. මදත් තු විදිහට ඉඩාන්න බෑ. අපිට පාරේ වැහලා යන්න නැති කරමු. සබර ගමුවේ වෙන්න ඕනේ. වරෙන් දකුණට සබර ගමුවේ ලියෝ.
මේ වැඩවලින් වෙන්නේ අපේ නම කැත වෙන එක වසත්ත. දකුණට හරි බස්නාහිට හරි ආපත් බුට ගෙදර යන පින් කල්පනා කරනවා. අනේ මේ පොරවල් ගොඩක් ඉන්නවානේ මේ කමෙන්ට්ස් වල. පාරිට කිඹුලෙක්ටවත් කලක් ඇයි නිදහසේ ඉන්න දෙන්නේම. මේක නමුත් ගන්න වෙන ට්‍රෙන්ඩ් එකක් වෙන්න යන්නේ. साजन के घर जाना है मुझे साजन के घर जाना है මේ සිද්ධාර්ථ මේ කොපිරයිට් නැතුව දාන්නේ නේ. කොහොම හරි පැටර්න් ඩිසයින්. මරුවා පොල්ලක් නේ ඔයා ගන්න. බල්ලෙක් වගේ දාන්නේ. කැදියට කඩ පුරන ඉඳ අපගේ. තොමට කියලා කිලෝ ගන්න හදනවා. ඇවිල්ලා. ප්ලේට් එකේ බුදියන් වෙන්නේ. අඩු ශ්‍රී වෙන්නේ අපේ නමට කැරල සාන්ත. යා හදන කීස් එකක් මං ඉන්දියාවේ උන්ට නම් මනම් කී කීඩියට ඔය තියෙන ලංකාවේ ඉන්දියාවේ වගේ ස්ට්‍රීට් ෆුඩ්. ස්ට්‍රීට් ෆුඩ් තමයි උදේ පාන්දරට තියෙන ටොයිලට් එකේ. නොබලා යමු. මොකුත් කියන්න ඕනේ. යෝගාරි එක්සයිට් විදිහට එතනින් ඉවරයි. එතනින් රායි කියාක මුලක් බලාගෙන කොහොමද දෙන්න යන්නේ කියලා. अरे इतने बिच गेम देख गए और वीडियो की एक कम नेकिम हाउ देख के सादिक महत्या की फोटो ठीक है Okay. I want to make my own. අදරතිනි ඇතින් හොඳට මෙදි හරිම දෝඩිය යන්නේ ඇත්තටම කියනවා නම් මීට වගේ තුලේ දුලංග වගේ වර්ෂාවයි ඊට පස්සේ කාරාකාන්ත වගේ කිරි රස්නේ වෙනසක් නෑ පාවිලා තියෙන්නේ හා දැන් ඒ වුණාට අපි චිල්ලිගේ අවසානයේ යන්න බෑනේ විශාල කරදරයක් වුණා නෙමේ. ඉතින් මම ගිහින් ඉන්නම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් අරගෙන එන්නම් ඔයාලට වීඩියෝ එන්න ඕනේ නා ඒවත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න හැදෙන්න ඕනේ දේවල් තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාගෙන ඉන්න ආයෙත් මම තව ඒවත් චුට්ටකින් එන්නම් ගිහින් බයි දෙවදරුමා